11 චූටි ගාණක් දර්ශක ගාණක් x වල 60 වෙනි බලය. පළවෙනි මූලයේ තියෙන පුතේ වර්ග මූලය. ඊට පිටින් දෙනවා ඝන මූලය. ඊටත් පිටින් දෙනවා පස්වන මූලය. පුතා වර්ග මූලයකට පහින් එකක් ගැව්වොත් දර්ශකයක් විතර එළියට පයින්නවා දෙකෙන් එක. තුන්වන මූලය නැත්නම් ඝන මූලය වත් කරොත් වෙනවා 3න් 1. පස්වන මූලය අයින් කරොත් වෙනවා 5න් 1. එහෙනම් මම මෙහෙම ලියනවා. දැන් බලයක බලයක් නීතිය මම යොදා ගන්න මෙහෙම. ඔන්න ඉස්සෙල්ලම ලියනවා පුතා මම x වල 60 වෙනි බලය. x වල 60 වෙනි බලය ಗುಣ කරනවා පළවෙනි වර්ගමූලය අයින් කරාම එන දර්ශකයෙන් බලයක බලයක් නීතිය යටතේ දෙකෙන් එකෙන් ගුණ වෙනවා. ඊට පස්සේ මම පයින් ගහනවා තුන්වන මූලයට පණිනවා දර්ශකයක් 3න් 1 එයත් ගුණ වෙනවා. ඊට පස්සේ ගුණ වෙනවා පස්වන මූලය. ඒ කියන්නේ 5න් 1. අන්න බලන්න දැන් සුළු කරන්නේ මේ ඔක්කොම දර්ශක හොඳේ. පාදේ ලියනවා x කියලා. මට ඕන නම් කපා කරමු ලස්සන මේක. හරිද? මේ 8 3 දෙනා ගුණ කරන්න බලන්න. මෙතන තියෙනවා 60 ගුණ කිරීම. මේ භාග තුන මෙහෙම ගුණ කරන්න පුළුවන් ලේසි කපන්න පුළුවන්. ඊට වඩා ලේසි මෙහෙම පුතා. එක් වරක් එක එකයි. එක් වරක් එක එකම එක ලියාගත්තා. මේ 8 3 දෙනා ගුණ කරන්න පුළුවන් නේ හලෝ. දෙවරක් 3 6යි. 6 වරක් 5 30යි. ඔන්න 30න් 1යි කියලා ආවා. 30න් 1යි. හරිද? දැන් මේ 30න් 1යි 60යි සුළු කරන්න පුළුවන්. එන්න මේ ආකාරයට 30ට 30 1යි 60ට 30 2යි. එහෙනම් x වල දෙවාරයක් එක 2යි. මේ 8 ගණන් ගන්නෑ. දෙවාරයක් එක 2යි. ඒ කියන්නේ x වර්ගය කියලා උත්තරේ එනවා. හරිම ලේසි.